vlog එකක් අරගෙන ආවා. මේ vlog එකේ තියෙන්නේ යුමි බබාට මාස 6ක් පිරිච්ච දවස ගෙවුනේ කොහොමද කියලා. අද ඉතින් එයා පාන්දර 6:00ට විතර නැගිට්ටා. පාන්දර කිව්වට උදේ වෙනදාට සමහර වෙලාවට නැගිටිනවා පාන්දර 4:00ට 2ට. ඒ වෙලාවට ඉතින් ආයේ යත් එක පැය භාගයක් විතර හැල්ලා ඉඳලා ආයේ ආව නිදි කරනවා. අද නම් ටිකක් වෙලා නිදාගත්තා. ඉර අනිත් පැත්තෙන් පායයිද දන්නේ නැහැ. මේ ආද ටිකක් වෙලා යනකන් නිදාගත්ත වෙන්දා. පේනවනේ හුරතලේ. අද ඉතින් සුදු බබා වෙනුවෙන් දානයක් දෙන්න හිතාන් ඉන්නවා. කියන්නේ මේ බලු කපුට දානයක් දෙනවා, පන්සලුත් යනවා මෙයත් එක්ක. මේ ඉතින් අපේ අම්මා තීර මේ අපේ ගෙදර ඇවිත් හිටපු නිසා එයා ඉතින් ඒක හදාගෙන කාමරේටම ගෙනත් දුන්නා බබත් එක්ක ඉන්න කියලා. වෙනවනේ තේක බුණුකට එයා හැල්ලා බලනවා මන් දිහා. අරියටවත් කට දිහා බලන් ඉන්නවනේ, කෑමක්වත් කන්න නැහැ දැන් ඉතින්. මෙයා ඔය අපි කනකොට ගොඩක් බලාගෙන ඉන්න. එයාට ඇත්තටම තාම කිරි විතරයි දෙන්නේ. මේ දැන් ඉතින් අදින් පස්සේ එයාට කෑම හුරු කරන්න ඕන. එයාට කෑම නොදුන්න හේතුව තමයි මාස 6ක් යනකම් උළුවන් තරම් කියන්නේ වැඩවට ජොබ් එකකට යන්නේ නැති අම්මා කෙනෙක් වගේ නම් බබාට මව් කිරිම දෙන්න කියනවනේ. ඉතින් ওই විදිහට යත් එක්ක මං කොහොම හරි පහළට එනකොට වටටත් කිට්ටුයි. වටට කිව්වට අටටම නැහැ. ඉතින් 7:45 වගේ ඇති. කුස්සියට එනකොට අපේ අම්මා බරටම වැඩ පේනවනේ. උයනවා උදේට කන්න. අම්මා ඇතුලේ කුස්සියේ වැඩ, හබීගේ අම්මා එළියේ කුස්සියේ වැඩ. එළියේ කුස්සිය කියන්නේ මේ බලු කපුට දාන දෙන්න අපි එළියේ තමයි කැම හදන්න එළියේ කුස්සියේ. පේනවනේ ඔය අපේ ගෙදර ඉන්න කික්කියානේ පාරේ ඉඳලා ඇවිල්ලා ගේම අයිති කරගෙන ඉන්නේ තාත්තත් එක්ක. මං ඉතින් බබාවත් වඩාගෙනම මොකද වෙන්නේ කියලා බලන්න ගියා එළිය බත් වෙන තැනට. යනකොට ඔය විදිහට තමයි බත් එක හදලා තිබුණේ අම්මා. බත් දෙසරකට තමයි මේ හැදුවේ. මොකද ගෙදර එච්චර ලොකු වාජන තිබුණ නැහැ. කියන්නේ අපේ තාත්තා වෙන වැඩකට අරගෙන අම්මා බත් එක රෙඩි කරනකන් ඉතින් මම බබාවත් එක්කගෙන ගියා. ඉර පායන හැටි බලන්න. පායලා නම් ඉවරයි. එකන් ගිහිල්ලා ඉවර වෙලා මං ආයේ ගේ ඇතුළට ගෙනල්ලා යා රෑන්දගෙන හිටපු ඇඳුම මාරු කරා. මාරු කරලා අම්මලාට බබාව දීලා මමත් ලෑස්ති වුණා. මේ මායි අප්පච්චි තාත්තයි තමයි බෙදන්න යන්නේ. රෙඩි වෙලා ඉතින් ඉස්සරෝම අපි රස බලන්න දෙන්න. ඉතින් ගෙදර කෙනාටනේ. එයා කෑවා කියන්නේ ඉතින් වැඩේ ගොඩ. අනිත් අයත් කනවා තමයි. එයා සාමාන්‍යයෙන් තෝරන જાතිය කෙනෙක්. මේ විදිහට තමයි ඉතින් අපි යන්න පිටත් උනේ. තාත්තා හැමදාම බල්ලොන්ට මේ කෑම හදන කෙනෙක්. ඉතින් එයාත් එක්ක එයා දන්න පැතිවලට ගියා. ගොඩාක් බල්ලෝ ඉන්නවා පාරේ. පේනවනේ පව්වනේ. ඔයාලත් පුළුවන් නම් පුළුවන් වෙලාවට මේ අසන සත්තුන්ට කෑම වේලක් දෙන්න. මොකද එයාලට ඉල්ල ගන්න තේරෙන්නේ නැහනේ. ඔය උතන ඉන්නේ මේ අම්මයි මේ බලු ළමයිනෝ යන්නේ. මට ඉතින් ගෙදර අරගෙන එන්නත් බෑනේ. කොහොම හරි අපි බලු කපුට දාන්න දීලා ගෙදර ආවා. ගෙදර ආවා කියන්නේ 11 වගේ වෙනකොට ගෙදරට ආවා. එනකොට මෙයා නින්දක් දාලා ඇහැරලා ඉතින් මං යාව උඩට එක්කගෙන ගියා. ආයේ කියන්නේ එයා කාමරේට එක්කන් ගියා. ගිහිල්ලා එයාත් එක්ක චුට්ටක් වෙලා ඉඳලා කොහමද ආවා. ආයේ ලෑස්ති කරගත්තා. අද හිතාගෙන ඉන්නවා ආය මේ මල් ගන්න යන්න, මල් පැල ගන්න යන්න ගෙදරට. ඒත් එක්කම මේ අම්මට පොල් පැල වගේකුත් ගන්න ඕනි කියලා කිව්වා. ඒව බලන්න දැන් යන්න මෙයා ලෑස්ති කර ගන්නවා. ඉතින් 11:00 වගේ විතර වෙනකොට එයාට ඇඳුමක් අඳව ගත්තා. අඳවගෙන ඉතින් මේ කැප්පනම්ම නනන් දාගත්තේ වාහනේට ගිහින්. මොකද මේ ඉතින් රස්නේනේ එකයි. කොහොම හරි අපි පිටත් වුණා ගෙදරින් 11:45ට විතර. අප්පච්චි එක තමයි ගියේ. අප්පච්චි අම්මලා දෙන්නත් එක්ක ගියේ. මං ඉන්න චුංගු බුංගි. මාත් ඉතින් ගියා. ගෙවල් කූදුරක් නෙවෙයි තවාන තියෙන්නේ. මේ අද මෙයාගේ මාස 6 උපන්දිනේ අනිවාර්යෙන් ගෙදර මල් හිටවන්න ඕනේ කියන එකේ මම හිටියා. බඩගමු මූකලනත් වාස් කරලා තමයි ගියේ. මල් ගන්න නම් ළඟ තැනක් තිබුණාට ඉතින් මේ පොල් පැල ගන්න වැඩේ හින්දා අපිට යන්න වුණා දුර. කොහොම හරි එතෙන්ට ගිහින් බලපුවාම එතන තිබුණේ නැහැ. ඔන්න ඔය නම්බර්ස් දුන්නා තැන් වලට කතා කරලා බලන්න කියලා.
ඔය පැලතවන්ට තමයි ගියේ ඉබ්බාගමුට චුට්ටක් කිට්ටු වෙන්න වගේ ගියා. මේ ඒකේ ඇතුලේ ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. ෆොටෝ ගන්න එපා කියලා තියෙනවා. නැත්තම් ලස්සන පැල තිබුණා. ඔන්න ඔය මේ පල්ලියට ඉස්සරහ තමයි මේ පැලතවන තියෙන්නේ. ඊට පස්සේ ආපහු එන්න පිටත් වුණා අපි 12:50 විතර වුණා එනකොට. පේනවනේ පිටිපස්සේ තියෙන පැලගොඩ අම පැලයි රමුටන් පැලයි තියෙන හැම පැල જાතියක්ම උස්සගෙන ආවා. ගමනක් ගියාට ඔන්න ඔය විදිහට තමයි ඉතින් එයා එන්නේ එළිය දාඩියයි රස්නේ එක්ක. ඉතින් මේ ඔය විදිහට තමයි ආපහු ආවේ. අපි එන ගමන් නවත්තලා තේකකුත් බිව්වා. ඉතින් ගෙදරින් වගේ නෙවෙයි එළියෙන් තේකක් බීවත් ඉතින් ඒක සතුට. එන ගමන් BOC බැංකුවටත් ගියා කච්චේරියේ තියෙන මොකද අම්මගේ වැඩක් තියෙනවා කිව්වා ඒක කරගන්න. ඒ අතර ඉතින් පේනවනේ මෙයාගේ හුරුතලේ. ඒ සියලාට හරි කැමතියි. බැංකුවේ වැඩේ ඉවර කරන 1:45 විතර වුණා පිටත් වෙනකොට. ඔන්න විදිහට ගෙදර ආවා. ඇවිල්ලා ඉතින් මෙයාට ආයේ ෆීඩ් කරලා 2:45 විතර වුණා ආයේ නිදි කරවනකොට. පොඩි වෙලාවයි ඉතින් නිදාගත්තේ 4ට කිට්ටු වෙන වගේ මෙයා ආයේ නැගිට්ටා. ඊට පස්සේ මම මෙයාගේ ඇඳුමක් අඳලා මගේ යාළුවෙක් කේක් එකක් හදලා ගෙනත් දුන්නා මෙයාගේ මාස 6ට. ඉතින් එයාට අලුත් ඇඳුමක් අඳලා ෆොටෝ ටිකක් ගත්තා මගේ ෆෝන් එකෙන් මාස 6. ඉතින් ආයේ එන්නේ නෑනේ මේ හුරුතල් බලන්න. ෆොටෝ අරගෙන ඉවර වෙලා එයාගේ ඇඳුම් ගලවලා ඉතින් ටිකක් වෙලා හිටියා. ඉඳලා හවස 5 විතර යාව නාන්න රෙඩි කළා. ඉතින් අද ඇඟ හොදන්න යන්නේ වෙනද නම් ආච්චි අම්ම තමයි මෙයාගේ ඇඟ හොදන්නේ. අද ආච්චි අම්ම මල් පෝච්චි කියන කින්දකෝද ඒ නිසා මම තමයි මෙයාගේ ඇඟ හොදන්නේ. ඇඟ හොදලා ඉතින් 7:00 වගේ වෙනකොට තමයි ඉතින් යාව නිදි කරවන්න ලෑස්ති කරේ. පේනවනේ නිදියන් ගිහිල්ලා තියෙන කෝලම. ඉතින් ඒ දවසත් ওই විදිහට තමයි ගෙවුනේ. තවත් අතීතයට එකතු වෙන ආදරණීය දවසක්. ඉතින් මේ දවස් එන්නේ නැහැ යාගේ. එයා හොඳටම නිදිමතේ ඉන්නේ. මම මෙතන ඉහාට වීඩියෝස් ගත්තෙත් නෑ නිදි කරපු හින්දා. ආයෙමත් අලුත් ලොග් එකකින් ඔයාලව හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.